ජෙම්ස් පාවිච්චි කරලා කොහොමද අපි වැඩක් ගන්න කියලා. හරි. ඉස්සෙල්ලා මම මේ විදිහට ඩරස් ඇප් එකට යනවා. ඊට පස්සේ මම යනවා මගේ account tab එකට. ඊට පස්සේ ඔයාලට මෙතන උඩම පේනවා ඩරස් ජෙම්ස් කියලා එකක්. ඉතින් මම ඒකට යනවා. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට ඩේලි ජෙම්ස් කලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ විදිහට අද දවසට නියමිත ජෙම්ස් ටික මේ විදිහට කලෙක්ට් කරගන්නවා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මට උඩින්ම අද දවසේ ජෙම්ස් 700 මට ඇඩ් වුණා. හරි. මේ ජෙම්ස් 100ක් කියන්නේ රුපියලකට සමානයි. හරි. මේ ජෙම්ස් ඒ වගේම අපිට පුළුවන් මේ විදිහට earn more කියන එකට ගිහිල්ලා මේ ගේම් ගහලා මේක එක විදිහට ජෙම්ස් කලෙක්ට් කරගන්න පුළුවන්. හරි. මම දැන් තව එක විදිහක් පෙන්නන්නම්. මේ browse gems channel for 10 seconds කියලා තියෙන මම ඒක පෙන්නන්න. මම ඒකට ගිහිල්ලා මේ go කියන එක දෙන්න. හරි. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ තප්පර 10 මේ channel එකේ පල්ලෙහාට යන එක. හරි. ඊට පස්සේ මේක කලෙක්ට් කරගන්න ඕනේ. හරි. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේකෙන් කොහොමද වැඩක් ගන්න කියලා. හරි. දැන් මම ආපහු මගේ home tab එකට යනවා. ඊට පස්සේ ඔයාලා හිතන්න ඔයාලා මොකක් හරි බාණ්ඩයක් ඕඩර් කරන්න හදන්නේ කියලා. දැන් මම මෙතන සර්ච් කරගන්නවා මොකක් හරි බාණ්ඩයක්. ඉතින් අපි උදාහරණයක් විදිහට සර්ච් කරගමු මේ විදිහේ මොකක් හරි බාණ්ඩයක්. අපි මෙතන සර්ච් කරගමු shoes කියලා. හරි. අපිට පුළුවන් මේ විදිහට විවිධ වර්ගයේ shoes බලාගන්න. මම මේකත් සර්ච් කරගන්නවා. සාමාන්‍ය විදිහට මෝඩරේ දාගෙන යනවා. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ජෙම්ස් කියලා එකක් තියෙනවා. ජෙම්ස් කියලා එකක් තියෙනවා. එතන ඉස්සරහින් ටික් එක දාන්න තියෙනවා. දැන් ඔයාලට බලාගත්ත එක එතන ඉස්සරහින් ටික් එක දාගත්තට පස්සේ අපේ ජෙම්ස් 2000ක් මෙතෙන්ට ඇප්ලයි වෙලා රුපියල් 20ක් අපේ මේ බාණ්ඩයෙන් අඩු වෙනවා. හරි. ඉතින් මේ විදිහට තමයි අපි ජෙම්ස් වලින් වැඩක් ගන්න. මේ ජෙම්ස් කියන එක ඇත්තම කිව්වොත් හැම බාණ්ඩයකටම මේලා ඩරාසිකින් දෙන්නේ නැහැ. සමහර බාණ්ඩ වලට විතරයි මේ ජෙම්ස් වලින් ඩිස්කවුන්ට් ගන්න පුළුවන්. හරි. ඉතින් ඔයාලා අද මේ වීඩියෝ එකේ මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තව කෙනෙක්ට අත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අමතක නොකර සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙන යන්න. එහෙනම් අදට මං ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.